කොහොමද මගේ පුතා? ඔන්න අපි එකතු වෙන්නට සූදානම් වෙන්නේ පේපර් ක්ලාස් එකත් එක්ක. එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍ර පන්තියත් එක්ක තමයි මගේ පුතා දැන් ඔයා එකතු වෙන්නට සූදානම් වෙන්නේ. කොහොමද හැමෝම සැපෙන් සනීපෙන් සුවෙන් ඉන්නවද? හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නවද කියමු බලන්න. ඉන්නවා සර්. ඉන්නවද? ගොඩක් හොඳයි. ඔව් සර්. අනිවාර්යයෙන්ම හැමෝම සැපෙන් සනීපෙන් ඉන්න එක තමයි ඊටාම වැදගත් වෙන්නේ නේ. ඔව්. හරි. ලස්සන හිනාවක් දෙන්න බලන්න දරණි නිකන් ජොලි හිනාවක්. right. ලස්සන හිනාවක් දෙන්න. බොහොම හොඳයි හැමෝම ලස්සනයි. හරි. එහෙනම් මගේ පුතාලා හැමෝටම ආයුබෝවන්. ඔන්න අද දවසේදී අපි ප්‍රශ්න පත්‍රයක් පළවෙනි ප්‍රශ්න පත්‍රයේට පිළිතුරු ලියන්නේ කොහොමද? ලකුණු ගන්නේ කොහොමද? ප්‍රශ්න පත්‍රයේට උත්තර ලියලා නේද තියෙන්නේ? හැම කෙනෙක්ම උත්තර ලිව්වද කියන්න? හරි. හැම දරුවෙක්ම පිළිතුරු ලියලා තියෙන නිසා අපිට පුළුවන් ඉක්මනින්ම මේක කතා කරගෙන ඉස්සරහට යන්න. රයිට් හරි. එහෙනම් අපි ප්‍රශ්න පත්‍රයත් එක්ක එකතු වෙමු. ඔන්න අපි එහෙනම් ප්‍රශ්න පත්‍රයත් එක්ක එකතු වෙන්නටයි සූදානම් වෙන්නේ. ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න දෙක පුතේ අහනවා මුල් රූපයට සමාන රූපය තෝරන්නලු. එහෙනම් පුතාට කියනවා මේ දීලා තියෙන පළවෙනි රූපෙට මේ තුන් දෙනාගෙන් සමාන එක්කෙනා තෝරන්න. හොඳට අපි නිරීක්ෂණය කරන්න ඕනේ කොහොමද මේක තෝරන්නේ. රයිට් බලමු අපි. බැලුවට පස්සේ අපි උඩින් බලාගෙන යමු. එන්න මෙතන වෙනස් වෙලා මෙතන වගේ බැලුවා මෙතන වෙනස්. ඔයා දකින්න ඇති මෙතන වෙනස් වෙලා. රයිට් අපි ඊළඟට යනකොට මේකෙත් බලාගෙන යනකොට මෙතන වෙනස් වෙලා. එහෙනම් මේ දෙක වෙනස් වෙලා නම් සමානව තියෙන්නේ මොකද්ද? අංක 3. සමානව තියෙන්නේ අංක 3. කොබාන්න හරිනම් දෙන්න පොඩි ෆිට් එකක්. හරිද ඔයාලගේ? අංක 3 නේද සමානව තියෙන්නේ? right. එතකොට ඔය වෙනස්කම් ටික මගේ පුතා බලලා මම රවුන්ඩ් කරලා රවුන්ඩ් කරා. ඊළඟට මෙයාට සමානව බලනකොට අපි මෙහෙම බලාගෙන යනකොට මෙයා වෙනස් වෙලා මේ පැත්තට යනකොට මේ දෙක නම් සමානයි. මෙහෙම යනකොට මගේ පුතා මෙතන වෙනස් වෙලා එහෙනම් ඒකෙත් සමාන එක්කෙනා කවුද? අංක 3. හරිද බලන්න. කොහොමද හරියයි දෙන්න පොඩි ෆිට් එකක්. right good. ඊළඟට තියෙනවා ඔන්න මගේ පුතා දැනගෙන ඉන්න ඕන කාරණාවක් එක්ක යන එකක්. ඔයා දන්නවා මේ ඉන්නේ කවුද? හොටියා, ඉබ්බා, කපුටා, වලහා, නායා. හරිද? සතුන් අඳුරගත්තද ඔයා? අඳුරගත්තද? ඔව්. දැන් අපෙන් අහන පුතේ උරංගයෝ වෙති. උරංගයෝ කියන්නේ කවුද? උරංගයෝ කියන්නකෝ බලන්න. උරංගයෝ කියන්නේ කාටද? ඈ පහන්. උරංගයෝ කියන්නේ කාටද? ඒගොල්ලෝ ගමන් යනකොට බඩ බිම ගෑවෙනවා නම් මතක තියාගන්න. බඩ බිම ගෑවෙනවා නම් ඒගොල්ලොන්ට අපි කියනවා උරංගයෝ කියලා. ඇවිදිනකොට බඩ බිම ගෑවෙනවා. එහෙනම් ඒගොල්ලොන්ට අපි කියනවා උරංගයෝ කියලා. එහෙනම් මෙයා උරංගයෙක්, මෙයා උරංගයෙක්. එහෙනම් මොකද්ද මගේ පුතා පිළිතුර? ඊ කියන්නේ කීයද? එක නේද? එක. ඔව් එක තමයි පිළිතුර. ඊළඟට පුතේ සර්වභක්ෂකයෝ කවුද? සර්වභක්ෂක කියලා කියන්නේ. සර්වභක්ෂක කියන්නේ කාටද? කියන්න බලන්න. ඔව් හැමදේම කියලා කියන්නේ පහන්. ඔව් ශාක කොටස් සහ මස් කොටස් දෙකම ආහාරයට ගන්න අයට කියනවා සර්වභක්ෂකයි කියලා. කවුද එහෙමයි ඉන්නේ කියන්න බලන්න. මෙයා ගන්න පුළුවන්ද? බෑ. එයා මාංශ භක්ෂකයි. මෙයා
ශාක භක්ෂකයි. මෙයා නම් හැමදේම වගේ කනවා. වලහත් සර්ව භක්ෂකයි. මෙයා මාංශ භක්ෂකයි. එහෙනම් සර්ව භක්ෂක විදිහට කවුද? ඈ. හරිද ඔයාගේ? right good. හරිනම් ගොඩක් හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට කවිය ඇසුරින් පිළිතුරු තෝරන්න. කෙතේ පැහෙන රන් ගොයමට පහළ ගඟේ කජු පොකුරට ඉව අල්ලා රෑන් පිටින් ඉගිලී එන හවසට සමහර සතුන්ට ඇති විශේෂ හැකියාවක් ගැන මෙයින් කියවේ ඒ කුමක්ද? ඔන්න කියනවා ආය කවිය කෙතේ පැහෙන රන් ගොයමට පහළ ගඟේ නෙවෙයි ගහේ වෙන්න ඕනේ නේද බුදේ? පහළ ගසේ කජු පොකුරට ඉව අල්ලා රෑන් පිටින් ඉගිලී එන හවසට සමහර සතුන්ට ඇති විශේෂ හැකියාවක් ගැන මෙයින් කියවේ. පුතේ සාමාන්‍ය ඉගිලෙන්න පුළුවන් හැම කුරුල්ලන්ට මේක විශේෂ හැකියාවක් නෙවෙයි කුරුල්ලොන්ට තියෙනවා. ඊළඟට රෑන් පිටින් එනවා කියන එක සාමාන්‍යත් හැබැයි ඉව කියලා කියන්නේ හැම සතාටම තියෙන හැකියාවක් නෙවෙයි. යම් කිසි සුවඳක් මගින් එයාට යම් යම් දේවල් හොයා ගන්න පුළුවන්. ඒකට තමයි ඉව කියලා කියන්නේ. එහෙනම් මේකේ විශේෂ හැකියාව මොකද්ද? ඉව. right. ඊළඟට මේ කවියෙන් කියවෙන්නේ කුමන සතෙක් පිළිබඳවද? right. කියන්න බලන්න. පිටින් යනවලු කජු ගහට එනවලු වී වලට යනවලු ඉව අල්ලනවලු කවුද එන්නේ? හවසට එන්නේ කජු ගෙඩි වලටත් එනවලු කුඹුරු වලටත් එනවලු. වවුලා. very good. අපි හවස කිව්ව එකෙන් හොයාගන්න. නැත්නම් ගිරව කියලාත් හිතෙන්න පුළුවන්. ගිරව කියන කෙනා විශේෂයෙන්ම හවසට නෙවෙයිනි පුතේන්නේ. එයා ඉන්නේ හවස කියලා කියන මෙතන. හවස් වෙනකොට තමයි මේගොල්ලෝ වැඩිපුරම ඉන්නේ. ගිරව හිම නෙවෙයි. ගිරව දවල් කාලේ තමයි ඇසිරෙන්නේ. හරි. එහෙනම් උත්තරේ මොකද්ද? වවුලා. රූපවල අඩු කොටසට ගැලපෙන කොටසා මෙන්න මේ මාළු වගේ අඩු කොටසට ගැලපෙන්නේ මොකද්ද කියන්න බලන්න. මොකක්ද ගැලපෙන්නේ? එකද දෙකද තුනද? නෑ. මෙයාගේ ගැලපෙන්නෙත් නෑ. පිළිතුර මොකද්ද? අංක 1. හරිනේ? right. ඊළඟට බලන්න ඉබ්බා. ඔව් පුතේ ඉබ්බාගේ කොටසක් කපලා වෙන් කරලා අරගෙන තියෙනවා. එතකොට මේ ඉබ්බාගේ ගැලපෙන්නේ කොයි කොටසද? හරියට බලන්න ඕනේ. නැත්තම් බෑ. එකද දෙකද තුනද? එක ගන්න බෑ මොකද මේකේ කකුලේ කෑල්ලක් තියෙන්න ඕනේ. මෙතන ඒ කකුල නැහැ. එහෙනම් දෙකද තුනද? කියමු බලන්න. දෙක. ඇයි ගන්න බැරි පුතේ තුන? මෙයාගේ නියපොතු මෙතන දෙකමාරක් පේනවා. එහෙනම් මෙතන මේ තුනක් විතරම පේනවා. පිළිතුර ගන්නෙ මගේ පුතා දෙක. කොහොම බලන්න ඒක හරි අය. මෙතනත් වෙනස් නේද? මේ මෙතන ගන්න බෑනේ. උත්තරය 2. කොහොම බලන්න හරි අය. දෙන්න පොඩි ෆිට් එකක්. ධර්ණි හරිද ඒවා? ඒවා හරියන්න ඕනේ හැම දරුවෙක්ගෙම. පාන හරිනේ? අබාර හරි. ගගනි හරිද පුතේ? හරි සර්. හා. යෂිදු හරි. හරි නේද? ඊළඟට පහත සිදුවීමේ අනුපිළිවෙල වැරදි ආකාරයට පෙළගස්වා ඇත. ඒ අනුව අසා ඇති ප්‍රශ්නවලට පිළිතුර තෝරන්න. ප්‍රශ්න අහලා තියෙනවා පිළිතුර තෝරන්නයි තියෙන්නේ. අපි මේක ඉස්සෙල්ලා පිළිවෙලකට හදාගමු. යෝගට් කෝප පහ පොල් කටු වතුර ඉවත් කළා. මහ වැස්සක් වැස්සා. වලක් කපා ඒවා වල දැමුවා. යෝගට් කෝප පහ පොල් කටු වතුර පිරුණා. ඒවායේ මදුරුවන් බිත්තර දැමුවා. මේකේ කොහොමද මගේ පුතා පිළිවෙල එන්න ඕනේ? right. කියන්න බලන්න පුතා
බලන්න විදිහට මොකද්ද මේකේ එන්න ඕනේ පිළිවෙල? ඉස්සෙල්ලාම එන්න ඕනේ B නේද? මහා වැස්සක් ඔව් වැස්සා. සර්. ඊළඟට 2 D D. යෝගට් කෝප් පහ පොල් කටු වල වතුර පිරුණා. ඊට පස්සේ 3 E. ඒවායි මදුරුවන් බිත්තර දැමුවා. ඒවායේ ඊට මදුරු. පස්සේ මොකක්ද දෙන්න ඕනේ? ඔව් F. යෝගට් කෝප පොල් කටු වල වතුර ඉවත් කළා. යෝගට් කෝපා C. පොල් කටු වලක් කපා වල දැමුවානේ C. ඔක තමයි පිළිවෙල. හරිද? දැන් අපෙන් අහනවා මේ සිදුවීම් අනුපිළිවෙලට පෙළ ගැස්සූ විට හරි මැද මොකද්ද තියෙන්නේ? C. හරි මැද මොකද්ද තියෙන්නේ? E. C. හරි මැද තියෙන්නේ E. පුතේ E. බලන්න C. හරිද කියලා. E. E. Good. හරි සර්. E. හරි සර්. හරි මැද තියෙන්නේ E නේද? ඔව්. ඊළඟට මෙම සිදුවීමේ අවසානයේ දැක්වෙන වාක්‍යයට අයත් අක්ෂරය අවසානයේ තියෙන්නේ පුතේ වලක් කපා ඒවා වල දැමුවා. ඒකට අක්මත C. ඒකට අදාළ අක්ෂරය C. බලන්න හරි කියලා. C. ඊළඟ ප්‍රශ්නය සවසට ලෙස ඔන්න බලන්න. සවසට ලෙස සංකේත මගින් දක්වා තිබේ. වයසට සංකේත එහෙනම් අපි මේක තේරුම් ගන්න ඕනේ. සවසට ස දෙකක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මේ යන්නට ස යන්නට D සයනට E ටයනට F කොහොමද එන්න ඕනේ? එහෙනම් අපිට කියනවා වයන්නට අපි ගත්තේ D තමයි වයන්නට එන්න ඕනේ D යයාලට ගන්නවා E ට ගන්නවා F right මේකට ගැලපෙන්න මොකද්ද තියෙන්නේ D E එහෙනම් B මෙතෙන්ට එන්නවා ඇතිනේ පිළිතුරු අංක 1 කෝ බලන්න ඒක ඒ විදිහට ගත්ත කෙනෙක් ඉන්නවා දෙන්න පොඩි ෆිට් එකක් හරි ගණනය හරිනේ පුතේ ඒවා බලන්න මම පුතා හරිද කියලා අඩුපාඩු තියෙනවා නම් හදාගමු අපිට එකපාර ඔක්කොම ටික හදාගන්න බෑ පුතේ අපි චුට්ට අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු ගන්නේ විලච්චි නේද විලච්චිද හරි ඔන්න ඊළඟට එහෙනම් පුතේ උත්තරේ මොකද්ද මේකේ අංක විදිහට වලන්න ඕනේ ඊළඟට කලබල යන්න ලියා තියෙන්නේ කලබල එහෙනම් කලබල කියන එක මෙහෙම ලියලා තියෙනවා නම් පුතේ මේකේ තේරුම අනිවාර්යෙන් මෙයාට
මෙයාට ල එහෙනම් මෙයා ක මෙයා බ ඕක අපි ලියාගත්තා. ඊට පස්සේ බලනවා හබල නම් ඉස්සෙල්ලාම කොට්ටු වෙන්නේ. ඊට පස්සේ ත්‍රිකෝණේ ත්‍රිකෝණේ හබල එහෙනම් සාන්ට මොකක්ද උත්තරය? රයිට් මේ තියෙන්නේ. දැක්කද? පබාරේ කල්පනා කරලා ගත්තොත් මගේ පුතාලට ඊළඟ ප්‍රශ්නේ අංක 7 වාක්‍යවරු තෝරන්න. අතුරු තෝරන්න මොනවද වාක්‍යයේ මායා ජීවත් වන්නේ කිය ජර්මනා. මේ සම්බන්ධතාවය නැති වුණා එකපාරටමනේ. ඔයාට මාව පේන්නේ නැති වෙන්නේ නැති. හරි දැන් හරිනේ. රයිට්. අපි කතා කළේ මගේ පුතා මත්ස්‍යයා ජීවත් වන්නේ කරදියේ. මේක හරිද කියලා අහන්නේ. එතකොට යසිදු මත්ස්‍යයෝ කියලා කියන්නේ මාළුනේ. මුහුදේ විතරක් නෙවෙයි ඉන්නේ වැවෙත් ඉන්නවා ගඟෙත් ඉන්නවා. අපි වැව් මාළුත් කනවනේ. එහෙනම් මේක අසත්‍ය කී පිළිතුර අසත්‍ය කී බලන්න හරිද කියලා. අසත්‍ය කී. ඊළඟට තියෙනවා 14 වෙනි ප්‍රශ්නය. අහසේ දේදුන්නක් දැකගත හැකි වන්නේ සෑම විටම ඉර පාය ඇති දිශාවට විරුද්ධ දිශාවෙනි. මේක මමත් කියලා දීලා තිනවා මගේ පුතාට. මතකද හිමාෂි? මතක ඇති අපේ තව මේක ආවනේ. ඉර පායන දිශාවට විරුද්ධ දිශාවෙන් තමයි පබාරා දේදුන්න තියෙන්නේ. එහෙනම් මේ කතාව ඇත්ත මොකක්ද ඇත්ත? අහසේ දේදුන්නක් දැකගත හැකි වන්නේ සෑම විටම ඉර පායා ඇතිදී. ඒ කියන්නේ පුතේ උදේ කාලේ නම් අනිවාර්යෙන්ම දේදුන්නක් තිබ්බොත් තියෙන්නේ බටහිර අහසේ. සවස් කාලේ නම් දේදුන්නක් තිබ්බොත් තියෙන්නේ කොහෙද දරණි? නැගෙනහිර අහසේ. එතකොට දේදුන්න හැදෙන්නේ මොන වගේන්ද? දන්න කෙනෙක් කියන්න නිකන්. දේදුන්න කොහොමද හැදෙන්නේ? දන්න කෙනෙක් කියමු බලන්න. කොහොමද මගේ පුතා දේදුන්නක් හැදෙන්නේ? ඉරයි ජල වාෂ්පය දේදුන්න දැක්කාම ආච්චි අම්මලා සීයලා කියනවා වැස්ස ළඟයි කියලා. ඒ කොහොමද කියන්නේ? ජල වාෂ්ප ගගනේ දේදුන්න හැදෙන්න පුතේ වැහි බිඳු වලට ඉරේලිය වැටුනහම තමයි දේදුන්නේ පාට හැදෙන්නේ. එතකොට අම්මලා සීයලා කියනවා ඔන්න ළඟ ළඟම එනවා දෙතක තියාගමු. ඊළඟ ප්‍රශ්නය වාක්‍යවල ඉරි
ඇඳ ඇති වචන වලට වචන ඇති පිළිතුර තෝරන්න. ශරීරය දුර්වල. ශරීරය කියන්නේ මොකද්ද පුතේ? ශරීරය දුර්වල. උත්තර දෙකක් තියෙනවා. ඔව් ඇඟ කියන වචනේ නෑ මෙතන. ඇඟ කියන වචනේ නෑ. ඇඟට කියනවා තව වචනයක්. ගත කියලා කියනවා. ගත. දුර්වලයි කියන එක මොකද්ද කියන්නේ? දුබල. දුර්ලභ නෙවෙයි. මේක වැරදි. දුර්ලභ නෙවෙයි. දුර්ලභ කියන්නේ දුර්ලභයි කියන එක. දුබලයි. ගත දුබල කියන එක තමයි හොඳ කතාවක් මේ කියන්නේ. ගත දුබලයි. ගත කියන්නේ ශරීරයට. ගත කියන්නේ ශරීරයට. දුබලයි කියන්නේ හරියාකාරව වැඩක් කරගන්න බැරුණාම කියන අපි දුබල වෙලා කියලා. 16 තරුණ වයසේ ළමයි පිරිසක් පාරේ ගමන් කරති. තරුණ නම් වැඩිහිටි ගන්න බෑ. යෞවන ගන්න පුළුවන්. පිරිසක් නම් ස්වල්පයක් ගන්න ගැලපෙන්නේ. පිරිසක් පාරේ පෙලක් කියලා ගන්න පුළුවන්. යෞවන පෙලක් පාරේ ගමන් කරයි. හරිද බලන්න. යෞවන වයසේ පාරේ ගමන් කරයි. හරි. හරියන්න ඕනේ මගේ පුතාලා කියව. ඒවා හැම දරුවෙක්ටම පුළුවන්. ඊළඟ රූප සටහන දෙස බලා පිළිතුරු සොයන්න තියෙන්නේ. සොයමු බලන්න පිළිතුරු වෙන රූප සටහන දිහා බලන්න. පාපැදියක් දැක හැකි ස්ථාන දෙක මොකද? පාපැදියක් දකින්න පුළුවන්. ඊ වල පුළුවන්. හැබැයි අපි ඒක F වල බෑනේ. කැලේනේ නේ. බෑ වගේ. බලමු C වල පුළුවන්ද? A වල බෑ. එන එක ගන්න බෑ. C වල පුළුවන්, B වල පුළුවන්. වඩා නිවැරදි උත්තරය 3 C B. හරිද බලන්න. පාපැදියක් දැකගත හැකි තැන් දෙකක්. පාපැදිය කියන්නේ මොකද්ද පුතා? පාපැදිය කියන්නේ මොකද්ද? බයිසිකලය. ඈ පුතා? පාපැදිය කියන්නේ බයිසිකලය. ෆුට් බයිසිකලේ නේ? ඔව්. ඔව් පුතේ. ඊළඟට මොකද කෝයි? ඊ වල මොකද්ද තියෙන්නේ? සෙවණහා සිසිල, සෙවණහා උණුසුම, සෙවණහා සුළඟ. පුතේ ගහක් යට පිට. ගහක් යට දැනෙනවා මොකද්ද? සෙවණ සහ සිසිලසනේ. ඈයේශර සෙවණ සහ සිසිලස තමයි ගහක් යට දැනෙන්නේ. පිළිතුරු අංක 1. සෙවණ සහ සිසිලස. ඊළඟ ප්‍රශ්නය. ජලය පහළට ගලා බසින ස්ථානයකි. ජලය පහළට ගලා බසින ස්ථානය බලන්න. ඒවල ඉතින් ගහ උඩනි කොහොමත් ඒක අපි ගන්නෙ නෑනේ නේ. ඒවල ඒක ගැලපෙන්නේ නෑ. F වලත් ගැලපෙන්නේ නෑ. D වල D ගැලපෙනවා. D කියන්නේ වහලනි පුතේ. වහලට වැටෙන වතුර අනිවාර්යෙන් පල්ලෙහාට ගලාගෙන යනවා. ඒ විදිහට තමයි වහලේ හදලා තියෙන්නේ. එහෙනම් ගැලපෙන්නේ මොකද්ද? අංක 3. ජලය පහළට ගලා බසින ස්ථානය මොකද්ද? D. හරිද බලන්න. අංක 20. අංක 20 සහ 21 ප්‍රශ්නවල අර්ථවත් වචන සෑදීම සඳහා හිස් කොටුවට අදාළ අකුර තෝරා යටින් නිරක් අඳින්න. බලමු අපි මේ අකුරු. කුරුළු, තරුව. ගැලපෙන්නේ රූ නේද පුතේ? ඉතින් කුරුළු, තරුව අංක 1. අනිත් එක දාලා බලන්න. කුතිලු, කතිව ගැලපෙන්නේ නැහැ. කුමුළු, තමුව ගැලපෙන්නේ නැහැ. අපි ඒවා බලන්න ඕනේ. ඒ අකුර දාලා හදලා බලන්න ඕනේ. බැලුවහම අපිට ඒක තේරෙනවා. ඊළඟට බලන්න මොකක්ද දෙන්න ඕනේ? කැමති ගමක්. මයන්නද බලන්න පුතේ. මෙතෙන්ට අපි මයන්න දැම්මුත් එහෙම පල්ලෙහා ගමක් කියන වචනේ. කැමති ගමක්.
ඔන්න දැන් චූටි ගණන් කීපයක් තමයි ඉස්සරහට තියෙන්නේ. අපි බලමු. පහත රූපවල සම්බන්ධතාවයේ අනුව අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු තෝරන්න. මොකද්ද තියෙන්නේ පුතේ? මෙතන තියෙනවා පෑන් තුනක් 180යි පෑනක් හා බෝලයක් 270යි. අපෙන් අහනවා බෝල දෙකක් හා පෑනක අගය කීයද? බලා ගන්න මගේ පුතා මේක හදන විදිහ හැම දරුවෙක්ම. කොහොමද අපි මේක හදන්නේ? පුතේ මෙතන පෑන් තුනටම 180යි නම් අපි දන්නවා එක පෑනක් හොයාගන්න මොකද කරන්න ඕනේ? 180 බෙදන්න ඕනේ 3ෙන්. ඇයි ඒ? පෑන් තුනක් තියෙන නිසා. එහෙනම් බෙදමු. 18ද 3 ඒවා 6යි 3 වාරයක් 6 18යි. ඉතිරි බිඳුවයි බිඳුවයි බිඳුවට 3 ඒවා බිඳුවයි. ඒ කියන්නේ මගේ පුතා පෑනක් 60යි. ලියා ගන්න ඔයා. පෑනක් 60යි. හරිද? පෑනක් 60යි. ඔන්න පෑනක් 60යි නම් අපි මේ පෑනටත් 60 දාමු. එහෙනම් දැන් අපිට බෝලේ හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? 270න් 60ක් අඩු කරනවා. 270න් අඩු කරනවා 60ක්. ඩාන් ඩුන් 7න් 6ක් 1යි මෙතන 2යි. එහෙනම් මගේ පුතා බෝලේ කීයද? 210යි. ඔන්න හොයාගත්තා. දැන් බලන්න මේ දෙක එකතු 270යි. ඔන්න බෝලේ ගාන 210යි. දැන් පහන් මොකද කරන්නේ? දැන් හරි ලේසි. මෙතන බෝල දෙකක් තියෙනවා. බෝල දෙකක් කියලා කියන්නේ 210 ඒවා දෙකක්. ලියාගත්තා. වර කටු වැඩ කරන්න ඕනේ. පෑන කීයද? 60යි. ලියාගත්තා. දැන් මේ ටික එකතු කරන්න. ඩාන් කියන්නේ බිඳුවයි පුතේ. 1යි 2යි 6යි කියන්නේ 8යි. කීයද මගේ පුතා? 480යි. ඔන්න එහෙනම් උත්තරේ හම්බුණා. ගාන කීයද? 480. විනාඩියක් දෙනවා ලියා ගන්න. වැදගත්. හැම දරුවෙක්ම ලියා ගන්න. හරි අය වැරදි ලියා. රයිට්. ඔයාලට ලියා ගන්න තමයි මේ වෙලාව දුන්නේ. ඊළඟ ගාන. දැන් ඔයාලට ලේසි. ඊළඟට තියෙනවා පුතේ 210න් අඩු කරන්නලු 60ක්. අඩු කිරීමේ ලකුණු තියෙන අගේ සොයන්නේ. එහෙනම් 210න් 60ක් අඩු වුණාම 150යි. ඒ ගණන් දෙකම හරියයි දෙන්න මට මෙහෙම ඩබල් ෆිට් එකක් ඉතා හොඳයි ඒක හදලා තියෙනවා. ඔය බලන්න. දෙකම හදපු දරුවෝ
දෙන්න පොඩි ෆිට් එකක්. right good. ඉන්නව නේද? ඊළඟ ප්‍රශ්නෙට එමු අපි. 24 ජලය ලීටර් 125ක් ටැංකියේ පිරී තිබේ. මිනිත්තු 5කදී ටැංකියේ සිදුරකින් ජලය ලීටර් 50ක් බැගින් වෑසී අපතේ යයි. පැයකදී අපතේ යන ජල ප්‍රමාණය කොච්චරද කියලා අහනවා පුතේ. right. එතකොට ඔලමු ෂනුලි හදන විදිය. ජලය ලීටර් 125යි. ලීටර් 125ක් තියෙන්නේ. එහෙනම් පුතා ලීටර් 125ක් කියලා කියන්නේ ඒක අපි ලියා ගන්නවා මෙහෙම 125ට බිංදු 3ක් දාලා මම ඔහම මිලිලීටර් වලින් ලියා ගන්නවා. ආයෙ ඔයගොල්ලෝ මුකුත් කරන්න යන්න එපා. ඔහම ලියා ගන්න. හරි? ඊට පස්සේ බලන්න මිනිත්තු 5කදී ටැංකියෙන් මිලිලීටර් කීයක්ද? ඒකේ උත්තරේ වරදි වගේ බලමු අපි ඈ. මිලිලීටර් 50ක් බැගින් වෑස්සී අපතේ පැයකදී අපත යන මිලිලීටර් ප්‍රමාණය. එහෙනම් පුතේ මිනිත්තු 5කදී මිලිලීටර් 5ක් යනවනේ. 5ක් 50ක් යනවනේ. එහෙනම් පැයකදී යන ප්‍රමාණය හොයන්න මොකද කරන්න ඕනේ? උත්තරේ පොඩි අවුලක් තියෙනවනේ. පැයකදී යන ප්‍රමාණය හොයන්න මොකද කරන්න ඕනේ? පැයක් කියන්නේ මිනිත්තු කීයක්ද? පැයක් කියන්නේ මිනිත්තු කීයක්ද? කීයද? 60ක් නේද? ඔව්. එතකොට පුතේ මේකේ මිනිත්තු 5කට මිලිලීටර් 50යි නම් මිනිත්තු එකකට කීයක් යනවද? 60යි. මිනිත්තු එකකට මිනිත්තු 5කට 50යි නම් මිනිත්තු එකකට 10යි. එහෙනම් මිනිත්තු 60කට හොයන්න මොකද කරන්න ඕනේ? 60 ගුණ කරනවා කීයෙන්ද? 10න්. එහෙනම් ඔව් 0.6යි අපෙන් අහන්නේ අපතේ යන ජල ප්‍රමාණය. හරි. අපතේ යන ජල ප්‍රමාණය මිලිලීටර් 600යි. ඉතුරු ප්‍රමාණය අහුවොත් තමයි ගැටලුව වෙන්නේ. උත්තරේ හරි. අපතේ යන ප්‍රමාණය කීයද? මිලිලීටර් 600යි. කොහොමද ඒක හරියයි අනුකි හරිද? ඒවා හරිනම් ගොඩක් හොඳයි. හරි. හදාගන්න එක ඉක්මනින්ම. මිලිලීටර් 600යි. 25 දැන් වේලාව පස්වරු 4:30යි. මීට පැයයි මිනිත්තු 15කට පෙර වර්ෂාව ආරම්භ විය. වර්ෂාව ආරම්භ වූ වේලාව නිවැරදිව දක්වා ඇති ඔරලෝසුව. පුතේ 4:30යිනි. පැයයි මිනිත්තු 15කට පෙර. එහෙනම් 4:30යි කියලා කියන්නේ පැයකට පෙර නම් 3:30යි. ඊටත් මිනිත්තු 15කට කලින් කියලා කියන්නේ කීයද? 3:15ට. බලන්න හරියයි. දෙන්න පොඩි ෆිට් එකක්. ලකිර හරිද ඒවා? ඉස්සර හරි. හොඳයි. ඕව තමයි පුතේ චුට්ට ලොකු වෙලා පහට එනකොට ලොකු ගණන් වෙන්නේ. ඒ නිසා එකපාර මට ඔයාලට පහේ ගණන් දෙන්න බෑ. පහේ ගණන් ඕනේ කෙනෙක් ඉන්නවනම් දැන් ඔයාගේ පන්ති ඉවරෙච්ච ගමන් තියෙනවා පහේ පන්ති අයියලාගේ පේපර් ක්ලාස් එක. අන්න ඒකේ තියෙනවා හොඳ බර ගණන්. ඒකට සම්බන්ධ වෙන්න ඕන කෙනෙක් ඉන්නවනම් මම කියන්නේ මේක දැනට ඇති කියලා. right. ඊළඟ ප්‍රශ්නය. එක් පැත්තක දිග සෙන්ටිමීටර් 40යි. බලමු මේ මොකක්ද කියන්නේ කියලා. එක් පැත්තක දිග සෙන්ටිමීටර් 40ක් සමචතුරස්‍රාකාර රෙදි කැබැල්ල හරි මැදින් දෙකට නවා කපාගත් විට ලැබෙන එක් ඍජු කෝණාශ්‍රාකාර රෙදි කැබැල්ලක වටේ දිග. මේකයි ඔය කියන්නේ. මගේ පුතා මේන් තියෙනවා සමචතුරස්‍රයක්. හොඳට බලාගන්න මේ කියන එක මම ඔයාලට අඳින්නත් දෙන්නම්. මේකේ පුතේ මේ පැත්තෙත් 40යි මේ පැත්තෙත් 40යි මේ පැත්තෙත් 40යි මේ පැත්තෙත් 40යි. දැන් අපිට කියනවා මේක දෙකට මැදින් බෙදනවලු. ඒ කියන්නේ මෙන්න මේ විදියට පුතේ දෙකට මැදින් බෙදනවා. බෙදුවට පස්සේ මම මේ නිල් පාටින් අඳින්නේ අන්ලහන්. ඔන්න හදන විදිය කොහොමද?
මෙතන 40 නිසා පුතේ අනිවාර්යයෙන්ම මෙතනත් 40යිනේ. ඒක වෙනස් වුණේ නෑනේ. සමචතුරස්‍රයේ පැත්ත වෙනස් වුණේ නෑනේ. හැබැයි පබාරා මේකේ මේ 40 දෙකට බෙදුනා. ඒ කියන්නේ පුතේ මේ පැත්ත 20ක් වුණා. මේ පැත්තත් 20ක් වුණා. ඕක තමයි වෙච්ච වැඩේ. දෙකට මැදින් බෙදුවාම 40 දෙකට බෙදුනහම 20 වුණා. දැන් අපෙන් අහනවා මේක වටේ දිග. එහෙනම් 40යි 40යි කීයද? 80යි 80යි 20යි 100යි 120යි. උත්තරේ මෙන්න තියෙනවා. මීටර් 1යි සෙන්ටිමීටර් 20යි. ඕක ඇඳ ගන්න ටක් ගාලා. හැමෝම ඇඳ ගන්න පුතේ හැම දරුවෙක්. හරි පුතේ ඔයාට ලියා ගන්න පොඩි වෙලාවක් දුන්නේ. ඊළඟ එකට යමු අපි. ළමයි තිදෙනෙක් පාසලට යන ගමන් මඟ පහත දක්වා ඇත. තියෙනවානේ. පාසලට යනවලු ABC කියලා ළමයි තුන්දෙනෙක්. උතුර තියෙන්නේ මේ පැත්තේ. උතුර මෙහෙනම් අපි එක ලකුණු කරලා උතුර දකුණ නැගෙනහිර බටහිර. එක ලකුණු කරගමු පස්සේ බලන්න දැන්ට. ළමයි තිදෙනෙක් පාසල යන ගමන් මඟ පහත දක්වා ඇත. ඒ අනුව මෙම ගමනේදී තුන්වරක් දකුණු දිශාවට ගමන් කළ ළමයා. ඔන්න මගේ පුතා මේක හදාගන්න විදිහ චුට්ටක් බලන්න හැමෝම. පොඩි ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ මම. පුතේ මෙන්න මෙතනින් මෙයා පටන් ගන්න මෙතන ඉන්නේ. එතකොට මේ පැත්තට පටන් ගන්නකොට මෙයා මෙහෙම ගමන පටන් ගන්නකොට මෙයාගේ දකුණු අත තියෙන ඉරෙන් උඩ. එතන දාගන්නවා දයන්න. මෙයාගේ වම් අත තියෙන්නේ ඉරෙන් පහළ. එතන දාගෙන වයන්න. දාගෙන අපි බලනවා දකුණු අතනේ. දකුණු පැත්තෙන් යනවා මෙහෙම. යනවා. මෙහෙම යනකොට මගේ පුතා මෙතන හැප්පෙනවා. ඒ හැප්පෙන තැන මම දාන පොඩි බෝලයක්. මෙහෙම යනකොට ඒ පාරේ හැප්පෙන තැන. බෝලයක් දාගන්න. ඊට පස්සේ ආයේ යනවා මේ පැත්තට යනකොට ආයේ මෙතන හැප්පෙන්න එනවා පුතේ. ආයේ එතන බෝලයක් දාගන්නවා. මෙහෙම යනවා. ආයේ මෙහෙම අයිනෙන් යන මගේ පුතා මෙන්න මෙතනත් හැප්පෙනවා. එතනත් බෝලයක් දාගන්නවා. ආයේ මගේ ඇරලා යනවා මේ පැත්තට. ආයේ හැප්පෙනවා. ආයේ හැප්පෙන තැන බෝලයක් දාගන්නවා. ඔන්න දැන් පුතා හැප්පෙන්නේ නැතුව කෙලින්ම පාසලට ආවා. එතකොට ඒ කියන ළමයා පාසලට යනකොට පුතේ මේ දකුණු පැත්තෙන් යනකොට බෝල හතරක් අපි ඇන්දනේ. ඒ කියන්නේ හැප්පෙන තැන් හතරක් තිබ්බනේ. ඒ හැප්පෙන තැන් හතරෙදිම මෙයා මොකද කරන්නේ? දකුණු පැත්තට හැරෙනවා. එහෙනම් මෙයා දකුණු පැත්තට හැරෙන වාර ගාන කීයද ඒකේ? 4යි. අපෙන් අහන්නේ ගාමනේ 3 වරක් දකුණු දිශා නම් ඒක ගන්න බෑ. ඊළඟට බලන්න මෙයා යන්නේ මේ පැත්තට. එහෙනම් පුතේ දැන් මේ මම ඉන්න පැත්ත මොන හොඳට අහගන්න මේ කියන එක හරියට අවබෝධ කරගත්තොත් ලේසි. මේ මම ඉන්න පැත්තට අනුව ළමයා ගත්තොත් එහෙම ළමයාගේ දකුණු අත තියෙන්නේ මේ පැත්තේ.
වම් අත තියෙන්නේ මේ පැත්තේ. අපි කලින් වගේම යමු දකුණු අත පැත්තෙන්. මෙතනින් පටන් අරගෙන යනවා. මෙතන හැප්පෙනවා. කතිරයක් දැම්මා. මෙතන හැප්පෙනවා. කතිරයක් දැම්මා. ආය යනවා. ආයේ මගේ පුතා මෙතන හැප්පෙනවා. කතිරයක් දැම්මා. මෙතනත් හැප්පෙනවා. කතිරයක් දැම්මා. ඒකෙත් පුතේ B B දකුණට හැරෙන වාර ගණන 4යි. එහෙනම් ඒක ගන්නවත් බෑ. ඊළඟට අපි බලමු C C තෙන්නේ පල්ලෙහාට. එහෙනම් C ගේ දකුණු අත කියලා කියන්නේත් මේ මගේ දකුණු අත තියෙන පැත්තමයි පහන්. එහෙනම් මේ පැත්තකින්මු. මෙන්න එනකොට පුතේ මෙතන හැප්පෙනවා දානවා අපි කතරයක්. ආය හැප්පෙනවා කතිර දෙකයි. මෙහෙම එනවා ඇවිල්ලා මෙතන හැප්පෙනවා ඔන්න කතිර 3යි. එතකොට තුන් වාරයක් හැරුණේ කවුද? C. මෙන්න හැරිච්ච අවස්ථාව 3. මම මේක කෙටි ක්‍රමයක් විදිහට වාට ඉස්සරහට කියලා දෙන්නම්. තව ටිකක් ලොකු වෙනකොට දැනට ඕක නෝට් කරගන්න. ගන්නේ කොහොමද? මේ අයිනෙන් දකුණු පැත්තෙන් අයිනෙන් යනකොට හැප්පෙන තැන ලකුණු කරගන්න. හැප්පෙච්ච වාරයි පුතේ ඒකේ දකුණු වාර ගන්න වෙන්නේ. හදන්න ඇඳගෙන ඉක්මනින් හරි. ඔන්න අනුගේ ඊළඟට ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මෙහිදී නැගෙනහිර දිශාවට ගමන් නොකළේ කවුද? නැගෙනහිර දිශාව කියන්නේ ඔයා දන්නවා. නැගෙනහිර කියන්නේ පුතේ මේ පැත්තට. මෙයා ආවද? ඔවුනි මෙයා ඊතල අපි දාම ඊතලය මෙහෙම ඊතල දැම්මට පස්සේ මෙයා මේ පැත්තට ඇවිල්ලා තිනා මෙන්න එයා ආවා. මෙයා බැලුවට පස්සේ පුතේ මෙයාත් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මේ පැත්තට ආවා. මෙයා නැගෙනහිරට ඇවිල්ලා නැහැ. ඒකත් මොකද්ද? සීම තමයි. නැගෙනහිරට ගමන් නොකලේ කවුද? සී. එයා ගමන් කරලා තියෙන්නේ බටහිරට සහ උතුරට විතරයි. බටහිරට සහ උතුරට විතරයි. 28 29 නේද? අධික අවුරුද්දක මාර්තු 1 වෙනිදා එම අවුරුද්දේ කීවෙනි දවසද කියලා අහනවා. හොඳ ගාණක්. කාටද පුළුවන් කියන්න? අධික අවුරුද්දක මාර්තු 1 වෙනිදා ඒ අවුරුද්දේ කීවෙනි දවසද? 61 වන දවස් කීයක් තියෙනවද? 61 දවස. එකයි. අධික අවුරුද්දක නම් පෙබරවාරි මාසෙ දවස් කීයද? මොකද්ද? 29යි. අන්න හරි. එහෙනම් 31යි 29යි එකතු වෙනකොට කීයද පුතේ? ඒ මාස දෙක ඉවර වෙනකොට 60යි. එහෙනම් මාර්තු 1 වෙනිදා කියලා කියන්නේ 61 වන දවස. දවස. 61 වන දවස. ඔව් good. පිළිතුරු අංක 2 61 වන දවස. දෙක. 30 සුනීත සමපාද ත්‍රිකෝණයක සමමිතික රේඛා දෙකක් ඇඳ එම රේඛා දෙක ඔස්සේ කපාගත්තේ ඔහු දැන් සමපාද ත්‍රිකෝණ කොටස් කීයකට වෙන් කර තිබේද? මෙන්න තියෙනවා සමපාද ත්‍රිකෝණය. එයා මේකේ සමපාද ත්‍රිකෝණේ සමපාද
රේඛා දෙකක් ඇන්දලු. ඒ දෙකේ කැපුළු. දැන් සමපාද කොටස් කීයකට කපාගෙන තියෙන්නේ? 1යි 2යි 3යි කොටස් කීයද? 4යි. කොටස් 4කට කැපෙනවා. කොටස් 4කට කැපෙනවා. හරි මතක තියාගන්න. එහෙනම් ඔය විදිහට ඇඳ ගන්න ඕක. නෑ ස්ක්‍රීන් එක බලන්න. හරි. ඊළඟ මෙන්න තියෙනවා පුතේ. පේන ඒ ඔයගොල්ලෝ කතා කරන නිසා දැන් පේන. ඊළඟට තියෙනවා පුතේ මේ තියෙන්නේ මේ රවුම රෝස පාටට කැමති ළමයි. මේ රවුම රෝස පාටට කැමති ළමයි. මේ රවුම නිල් පාටට කැමති ළමයි. මේ මැද කරන්න එපා. අම්මි ටිකක් යන්නකෝ. මේ ගන්න දේ. 10. 8යි 5යි 10යි 8යි 5යි 13යි. එතන මෙතන එතන ඕනේද 15 හදන්න ඕනේ. මේ 8 10 හරියට එන්නේ කොහොමද? ඒක ගැන හිතන්න එපා එහෙම හැදෙන්නේ නැහැ.
හතර එන්න 8ක් එකතු වෙනවා. අපේ රටාවක් තියෙනවා. රටාව වන්දර ගන්න ඉස්සෙල්ලා. පයින්න හරි වේරුණා. මුද්‍රගන්නේ උත්තරේ කොහොමද වෙලා තියෙන්නේ කියලා. හරි තේරුණා. මට 20 හදලා තියෙන්නේ කොහොමද? 5 4 3 20 5 10 15යි 15ට මේ තව පහක් එකතු වෙනවද? ඒ තව පහක් තියෙන්නේ. තමන්නේ මම ඒක හැදුවා. හරි අනිත් එක 4 2 8යි ආයේ 4ක් මේකට එකතු වුණාම 8 12. 5 4ක් එක 5යි ඔව් 5 4ක් එක 5යි තව පහක් එකතු වුණාම 10. හරි. උත්තරේ හරි. රටාව එක නෙමෙයි. 3යි 1යි 4යි 4 5 20. 2යි 3යි මගේ 3 පැත්තෙන් පේන්නේ නැතු ගියා මගේ පුතා හොඳ. මෙහෙම මෙයාට මෙයා එකතු වෙලා හැදෙනවා තව එකක් 6යි 7යි මේක එකතු වෙලා හැදෙනවා මගේ පුතා කීයද 8ක් තියෙනවා එහෙනම් උත්තරේ කීයද 8 උත්තරය 8 ඊළඟට බලන්න පහ රටාවල හිස්තැනට සුදුසු දැන් ශිෂ්‍යකේ උත්තරේ මොකක්ද? මගේ පුතා මේ රටාව තෝරගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට අවුල් අම්මා කෙනෙකුත් කියන්නේ. සර් රටා ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. බලන්න ඔයා හොයාගත්ත ක්‍රමයක් කියන්න බට ගාලා. හොයාගත්තේ. රටාව. සර් ශිෂ්‍යකේ උත්තරේ දෙක මොකද පුතේ? සර් ශිෂ්‍යකේ උත්තරේ දෙක නේද? තිස් එකේ මෙම රූප සටහන අනුව රෝස පාටට කැමති ළමයි ගාන රෝස පාටට කැමති ළමයි ගාන පුතේ 3 26යි හරි මෙන්න මේකේ රටාව ඉක්මනින් කියන්න කොහොමද ගත්තේ ඕව තමයි වැඩකාරයෝ කියන ඒවා දක්ෂයෝ ඔව් මේක ඉස්සෙල්ලා ඉක්මනින් කියන්න මේක 33 මේක කොහොමද 10න් 4ක් 6යි 6යි 4 වරක් ඒක මොකද කියන්නේ කො කියන්න බලන්න 5 වරක් කොහොමද දහයෙන් 4ක් අඩු වෙනකොට 6යි 6ට 2ක් 8යි 13න් 5ක් අඩු වෙනකොට 8යි 8ට 2ක් 10යි
5ක් අඩු වෙනකොට කීයද? 8යි. ඒකේ 4 මම 2ක් 9යි. තව තියෙන්න පුළුවන්. උත්තරේ එන්නේ මොකද්ද යසිඳු? වෙන ක්‍රමයක් ගත්ත කෙනෙක් කියනවා ඉක්මනින් කියන්නේ. නෑ. right. ඊළඟ එක සරසරන් කොහොම 3යි 1යි 4යි 4 වර 5 20යි 2යි 1යි 3 වර 12යි 1යි 5 10යි. ඔන්නට. හයක් තියෙනවා. ඔව්. හරිනේ? right good. අපි ඉක්මනින් යමු ඊළඟ එකට. රටාවල ක්‍රම තව තව තියෙන්න පුළුවන්. හැබැයි එන්න පුළුවන් එක දෙන්න ගෑල්ල සිටිනසේ ළමයි ඒ සිටි පේලියේ මුලින්ම සිටින්නේ පිරිමෙකුණා 16 වෙනි ළමයා මේකම දෙකක් තියෙනවා. එකක් තමයි අපි ගණන් කරන්නේ මේ ලියාගත් පිරිමි ගැහැණු කියලා ගණන් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 වෙනි පුතේ පිරිමි ළම. එහෙනම් උත්තරේ මොකද්ද? පිරිකි. එහෙම නැත් හදන ක්‍රමයේදී මේ විදිහට ලියාගෙන අංක 1 පිරිමි ළමයේ 2 ගෑනු ළමයේ 3 වෙනියට ඉන්නේ පුතේ ගෑනු ළමයෙක් නිසා මෙතන දාගන්නවා බිඳුව. සර් පැහැදිලි නෑ. Apa bakar? Apa bakar? Ancuti.
पापा कहाँ छुट्टी माइक कौन सा लेके नहीं अम्मा वत्तुरे පුතේ මොකක් හරි ගැටලුවක් හොඳේ ඒකයි කට්ටුනේ ආයේ හරි වගේනේ රයිට් අපි ඉක්මනට කතා කරමු අවසාන කොටස් කීපයේ තියේ රයිට් ඔන්න මගේ පුතා එහෙනම් උත්තරේ අපි ගත්ත කීයද පිරිමි ළමයෙකි 36 දී ඇති වස්තුව දෙස ඉහළ සිට බැලුව විට පෙනෙන ආකාරය පුතේ ඉහළින් බලනකොට අපි පොඩි වචනයක් කියනවා මොකද්ද ඉහළින් බලනකොට කියන්නේ ඒසද ඕනෑම වස්තුවක් දිහා ඉහළින් බලනකොට පොඩි වචනයක් කියනවා මොකද්ද කියන්නේ මොකද්ද කියන්නේ සැලැස්ම කියලා කියනවා එහෙනම් සැලැස්ම කියලා කියනකොට රයිට් මේකේ පේන්න ඕනේ මේක පේන්න ඕනේ මේක පේන්න ඕනේ මේ රවුම පේන්න ඕනේ මේ කොටුව පේන්න ඕනේ මොකද්ද පුතේ උත්තරය මේක ගන්න බෑ 3 නේද මොකද්ද උත්තරය 3 ඔව් උත්තරේ පුතේ 3 බලන්න හරිද කියලා හරි ඊළඟ ප්‍රශ්නය මේකෙත් පුතේ මෙයා පේනවා මෙයා පේනවා මෙයා පේනවා මෙයා පේනවා හතරක් පේන්න ඕනේ මෙයා ගන්නත් බෑ උත්තරය 1 නේද 1 අංක 1 right 38 පහත දී ඇති පද පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න වෙරළ ලිඳ පිට්ටනිය රෝදය ස්ථාන නාම පද වෙයි මොනවාද වෙරළ ලිඳ පිට්ටනිය රෝදය මොකද්ද හරියටම කියන්න පුළුවන් උත්තරය नाम पद वेई නාම පද වෙයි මොකද පුතේ මේක ස්ථාන නාම පදයක් ස්ථාන නාම පදයක් ස්ථාන මේක ද්‍රව්‍ය නාම පදයක් මේක ද්‍රව්‍ය නාම පදයක් විදිහට ගන්නත් පුළුවන් ලිඳ ළඟ කිව්වොත් ස්ථාන නාම පදයක් හරි කොහොම වුණත් අපිට පහසුවෙන් ගන්න පුළුවන් නාම පද වෙයි ප්‍රිය අප්‍රිය උගත් නූගත් මේ මොනවද विरुद्ध ප්‍රිය पद අප්‍රිය ඈ विरुद्ध මොනවද पद මොකද विरुद्ध पद විරුද්ධාර්ථ පද විරුද්ධ පද right good අවසාන ප්‍රශ්නය මගේ පුතා දී ඇති අදහස් සඳහා ගැලපෙන ප්‍රස්ථා පිරුල විමසීමකින් තොරව යමක් කිරීම හරියට මොකක් වගේද පැටියෝ කළුවා පන් ගියා වගේ right හරි මගේ පුතා පට ගාලා ඔක හදාගන්න හදන්නේ කොහොමද ගගිනි එක ප්‍රශ්නයකට ලකුණු දෙකමාර නැත්නම් දෙකකට හරි දෙකකට හරි දෙකකට ලකුණු 5 ගානේ ගන්න. හරි දෙකකට ලකුණු 5 ගානේ ගන්න. ඒ කියන්නේ අපි හිතුව මෙහෙම තියනවා කියලා. මෙන්න මෙහෙම. මෙහෙම තිබ්බොත් එහෙම මේ දෙකට 5 තව දෙකක් අරගෙන 10
කියලා අරගෙන හදන්න. මගේ පුතාට අම්මා අප්පච්චි ඕක හදලා දෙයි. අනිවාර්යෙන් ලකුණු සටහන් කරන්න ඕනේ හැම කෙනෙක්ම. මොකද ඕකේ දෙවෙනි පත්‍රේ හෙට කතා කරනවා. උත්තර ලියලා තියන්න ඕනේ. දෙවෙනි පේපර් එකේ හෙට කතා කරනවා. ඒ නිසා හැම දරුවෙක්ම පිළිතුරු ලියලා සූදානමින් ඉන්න පැටියෝ. හරි නේද? එහෙනම් පුතේ දැන් මෙතනින් අපි අදට නවතිනවා. අයියලාගේ පන්තිය දැන් පටන් ගන්න විනාඩි 5ක් විතර පරක්කු එක පටන් ගන්න. හරි එහෙනම් මගේ පුතාලා හැමෝටම තෙරුවන් සරණයි. අපි හෙට ආයෙ හම්බෙනවා. ඒ නිසා පිළිතුරු ලියලා තියන්න. හරි. ආයිබෝවන්. සන්නයි